රුපියල් 1100න් මාල් පෙරුණු සුවඳම සුවඳ කැටලියා විතරක්ම නෙමේ මාල් පෙරුණු වැන්ඩත් 1100 මේ පැකේජ් එක ඔයාලට හම්බ වෙනවා. ඉතින් තවත් මාල් පෙරුණු varieties වගේම සුවඳ orchids තින්ක්‍රොඩන් varieties ටික ඉක්මනට මම ඔයාලට පෙන්නන්නම්. ඔන්න ඉතින් කහ කිරිල්ලිය තමයි මුලින්ම මේ පැකේජ් එකට ඉන්ක්ලූඩ් වෙලා තියෙන්නේ. ඔයාලට පේනවා yellow color මල් 3ක් පිපිලා තියෙන කැටලියා පඳුරක් තමයි මුලින්ම මේ offer package එකට ඉන්ක්ලූඩ් වෙන්නේ. ඉතින් බැංකුවක වලින් ඉම්පෝට් කරාට පස්සේ ලංකාවට ආවට පස්සේ තමයි මේ ලස්සන මල් පිරලා තියෙන්නේ. මෙන්න මේ මල් පිරුණු කැටලිය එකත් එක්ක ඔන්න ලස්සනම ලස්සන චූඩි චූඩි මල් ගොඩාක් එකවර පිපෙන මේ වැන්න ලොකුම බැංකුවක වලින් ඉම්පෝට් කරපු මදර් ප්ලාන්ට් එකත් මේ පැකේජ් එකට අපි ඉන්ක්ලූඩ් කරලා තියෙනවා. ඔයාලට පේනවා ඇති තවම මල් පිපිලා ඉවර නැහැ. ඉතින් මාස 3-4ක් යනකම් ඕකිඩ් වල ලස්සන බලන්න කැමති නම් ඔන්න පොහොට්ටු ගොඩාක් තියෙන දැනට මලුත් තියෙන මේ ලොකුම මදර් ප්ලාන්ට් එක තමයි වැන්න වලින් අපි මේ පැකේජ් එකට ඉන්ක්ලූඩ් කරලා තියෙන්නේ. පැල පිට පැල එන කිනිති 3ක් තියෙන මෙන්න මේ එපිඩෙන්ඩම් ලොකුම බුෂ් එක තමයි මේ පැකේජ් එකට අපි ළඟ ඉන්ක්ලූඩ් කරලා තියෙන්නේ. ඉතින් මේ මල් කිනිති පාර වුණාට පස්සේ මෙන්න මේ වගේ පැල එන්නත් පුළුවන්. නැවත මල් කිනිතක් උනත් එන්න පුළුවන්. ඉතින් අරුම පුදුම විදිහට මල් පිපෙන එපිඩෙන්ඩම් බුෂ් එකක් තමයි මේ තියෙන්නේ. ඔයාලට පේනවා පැල සාමාන්‍යයෙන් 8-10ක් විතර ඔයාලට මේ පැල පඳුරේ වෙන් කරගන්න පුළුවන්. ඉතින් පැල 10ක් විතර තියෙන මේ ලොකුම එපිඩෙන්ඩම් බුෂ් එකත් එක්ක අමුතුම ලස්සනක් තියෙන මල් පොහොට්ටු තියෙන මේ පර්පල් කලර් බ්ලූ කලර් චුට්ටක් මික්ස් වුණු ඩෙන්ඩ්‍රෝබියම් පැලයකුත් අපි මේකට ඉන්ක්ලූඩ් කරලා තියෙනවා. පැලයක් කියවට පැලයක් නෙමෙයි හොඳේ පැල පඳුර. ඉතින් මල් පොහොට්ටු තියෙන ඔන්න මෙන්න මෙයාව තමයි මේ පැකේජ් එකේ ඩෙන්ඩ්‍රෝබියම් වලින් අපි ඉන්ක්ලූඩ් කරේ. පැකේජ් එක ඉවර නෑ. yellow කලර් එපිඩෙන්ඩම් වලුත් මෙන්න මේ පැල බුෂ් එකම අපි ඉන්ක්ලූඩ් කරලා තියෙනවා මේ පැකේජ් එකට. ඉතින් පොකුරු මල් වලට ආස නම් මෙයාගේ උනත් ඔන්න ඔයාලට පැල වගේම මෙන්න මේ පඳුරේ තියෙන පැල ටිකත් වෙන් කරගන්න පුළුවන්. එහෙම නැතිනොත් එක පැලයක් දෙකට වෙන් කරගත්තත් මට මුල් ඇවිල්ලා ගොඩාක් බෝ කරගන්න පුළුවන් variety එකක් තමයි එපිඩෙන්ඩම් කියන්නේ. සුවඳ orchid වලට හැමෝම ආස නිසා ඊළඟට නම් තියෙන්නේ සුවඳ orchids මේ විතරයි. ඉතින් මේ තියෙන්නේ කැටලියා මලහා සමාන ලොකුම ලොකුවට සුදුම සුදු මල් පිපෙන ෆොමෝසම් orchid. ඉතින් මේ size එකේ දුන ෆොමෝසම් වල මල් පිපෙනවා. මේ තියෙන අපි ළඟ කලින් පිපුණු මල්. ඉතින් පුදුමාකාර සුවඳක් තියෙන ෆොමෝසම් එකේ මෙන්න මේ මල් ආසන්න පැල පඳුරත් එක්ක කිංගේනම් orchid වලින් මිනි bushes 8ක් අපි මේ පැකේජ් එකට ඉන්ක්ලූඩ් කරලා තියෙනවා. ඔයාලා කැමති නම් මේ පැල පඳුරේ පැල වලද වෙන් කරගන්න උනත් පුළුවන්. හැබැයි ඉක්මනම සුවඳ මල් වලන්න ආසන මේ පැල පඳුර වලද හදා ගන්න උනත් පුළුවන්. ඉතින් මම මේ පෙන්නපු පැල පඳුරු 14ම ඔයාලට වෙන්නේ 15400ක් වගේ පුංචිම ගානක්. එතකොට මල් එකම කැටලියා මල් එකම වැන්න වගේම මේ වටින වර්ග ඔයාලට වෙලා තියෙන්නේ 1100ක් වගේ පුංචි ගානක්. ඉතින් පැකේජ් එකම පර්චේස් නොකර කැටලියා වැන්න විතරක් 1100 මල් එක පර්චේස් කරන්න නම් බෑ. මුළු පැකේජ් එකම පර්චේස් කරනවා තමයි ඔෆර් ප්‍රයිස් එකට 15400කට වගේ පුංචි ගානක ඔයාලට මේක පර්චේස් කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔෆර් ප්‍රයිස් එකකට මික්ස් orchid පැකේජ් හොයනවා නම් මේක තමයි chance එක. bye bye.